මගෙන් ගොඩක් දෙනෙක් අහනවා ඩුබායි සුද්දයි ඩුබායි වල ගේමක් අහන්නේ කොහොමද? පළවෙනි එක තමයි ඇබ්බැහි. මොනවට ඇබ්බැහි? අරක්කු බෝතලේ අයිස් ටිකට උඩු ටිකට ඇබ්බැහි වෙලා ඉන්නවනම් මිනිස්සෙක් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙලා තියෙනවනම් ඒ මනුස්සයාට ගේමක් ගහන්න බෑ. අන්න ඩුබායියේ ජේල් එකේ සෑහෙන ඉන්නෝ මේ දවස්වල අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ජේල් එකේ සෑහෙන ඉන්නවා. කිසිම තොරතුරක් නැහැ. සමහර අම්මලා අපිට කතා කරලා අහනවා අනේ අපේ පුතා ආදියතක් නැහැ. අපේ ලංකාවගේ ජේල් එක වගේ ඒ ජේල් වල ඉන්න මිනිස්සුන්ව පෙන්නන්නේ නැහැ. ඒ මිනිස්සු මේ වගේ වැරද්දක් මොනවා හරි ඒ වගේ කරලා තියෙනවනේ ඒ මිනිස්සු කෙලින්ම ඉරේලා දානවා. එමිනියා ගැන කිසිම තොරතුරක් නැහැ. ටික කාලයක් ගියාට පස්සේ මේ ඒ වැරද්දට දඩුවම මාස 6ද අවුරුද්දද මේ මිනිස්සු තියාගෙන ඉඳලා ලංකාවට ඩීපෝට් කරනවා. ඔක තමයි ක්‍රමවේද. ඒක තමයි රටේ සිස්ටම් එක. මේක අපේ මිනිස්සු තේරුම් ගන්න. අනිත් එක තමයි ගෑනුන්ට හැබැයි. ස්පාතිව ඕන්ට. පිලිපීන, නේපාල, වියට්නාම් නම් වියට්නාම් ඕන තරම් ගෑම් ගන්න පුළුවන් සල්ලි. බිම කාඩ් දාලා යනවා ස්පා වල. කාඩ් එකක් අයින්දගෙන ඒක දින නම්බර් එකට කතාලා ඕන කෙනෙකුට ස්පා එකට යන්න පුළුවන්. ගෑනුන්ට හැබැයි තිබ්බෝ. පඩියක් අරගෙන ගෑනුන්ට හැබැයි කරලා ස්පා ගන්න යන්න ගියොත් අන්නේ පුද්ගලයාට ඒකට හැබැයි තිබ්බොත් මැච් එකක් ගන්න බෑ. අනිත් එක තමයි සමහර තරුණයෝ හිතන් ඉන්නෝ මේ ලංකාව වගේ කියලා ඩුබායි එමරස්. ලංකාවේ වලි දාගත්ත රණ්ඩු කර අන්න ඒ වගේ වලි වලට හැබැයි වෙලා ඉන්න මිනිස්සු සමහරවිට ඩුබායි වලට ගියාම අන්න මිනිස්සුන්ට ගහනවා රණ්ඩු කරනවා. පොලිස් ප්‍රශ්නයක් ගියොත් කාගේ මිනිස්සෙක් ලේසලවීමක් වුණොත් ඉතින් මිනිස්සුව ඩීපෝට් කරනවා ලංකාව. ඒ නිසා මේ ලංකාවේ කරන සෙල්ලම් වෙන රටවල් වලට ගිහින් එහෙම නැත්නම් ඩුබායි එමරස් එකට ගිහින් කරන්න බෑ. එහෙම මිනිස්සුන්ට මැච් එකක් ගහන්න බෑ. පාඩු වැඩක් කරගෙන පාඩුවේ කට්ටක් කාලා දුක් විඳලා ඩුබායි එමරස් එක තුලින් මොනවා හරි සුදුසුකමක් Taman ඇති කරගත්තොත් ලයිසන් එකක් දානවා ලයිසන් එකක් දාගන්න. ඒකට ලයිසන් එකක් නිකන් දාන්න බෑ. අපේ ලංකාවේ ලයිසන් එක තිබ්බ බලියට ඒ මේ වාහන පදින්න බෑ. දිනා 7000 8000 විතර ලක්ෂ 7ක් 8ක් යට කරන්න මාසායකට පන්තියන්ට ගිහින් තමයි ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න ඕන. අරගෙන රස්සාවක් කරලා හිමීට Tamanට පුළුවන් මැච් එකක් ගන්නට. ඒ පැත්තේ යන්න. නැත්නම් සමහර මිනිස්සුන්ට පුළුවන් ආයතනයක වැඩ කරලා හිත දිනාගෙන ඒ ආයතනයේ සිස්ටම් එක ඉගෙනගෙන එතනින් ඉදිරියට ගිහින් Tamanට පුළුවන් එහෙම මැච් එකක් ගන්න. නැත්නම් තව කෙනෙකුට පුළුවන් ඒ රට භාවිතා කරන වෙන රටකට යන්න. එහෙම නැත්නම් තව කෙනෙකුට පුළුවන් බිස්නස් එකක් පටන් ගන්න. මේ මොන දේ කරන්නත් ඒ රට තුල මොකක් හරි රස්සාවක් කරන්න උන අවුරුද්දක් දෙකක් තුනක් භාෂාව හින්දි වැඩි හරියක් භාවිතා වෙන්නේ හින්දි ටික හරියනකම් ඒ වගේ මේ රට තුල යම්කිසි වැටහීමක් ඇති වෙනකම් ඒ රටේ නීතියක් රීතියක් ඉගෙන ගන්නකම් කට්ටක් කාලා අවුරුද්දක් දෙකක් තුනක් ඩුබායි එමරස් තුල රැඳෙන්න ඕන. එහෙම රැඳෙන්නේ නැතුව ගිය ගාම කෝටිපති වෙන්න ගිය ගාම මැච් ගන්න බෑ. ඒක අපේ ලංකාවේ තරුණයෝ තේරුම් ගන්න. ලංකාවේ තරුණයෝ හොයනවා ඩුබායි එමරස් එකට ගියාම රස්සාවකට ලංකාවේ টয়ලට් එක වගේ ඒ රටේ টয়ලට් එක අපිට තියෙයි. ලංකාවේ ඇඳ වගේ ඒ රටේ ඇඳක් අපිට තියෙයි. ලංකාවේ කණ්ඩ බොණ්ඩ හම්බු විදිහට ඒ රටත් අපිට කණ්ඩ බොණ්ඩ හම්බුයි. ලංකාවේ කාලා බිල නිකන් හිටිය වගේ ඒ රටවල නිකන් ඉන්න පුළුවන් වෙයි කියලා. එහෙම නෙවෙයි. ඒ රටකට ගියා නම් රස්සාවක් කරනවා නම් තමයි ආයතනයක වැඩ කරනවා ආයතනයක එකමඩේෂන් එකක් දෙනවා නම් ඒ කාමරය තුල 5-6 දෙනෙක් ඉන්නවා. ඒ 5-6 දෙනාම පාවිච්චි කරන টয়ලට් එකට තමයි යන්න ඕනේ. තමන් උයාගෙන කන්න ඕනේ. එක කාමරේ 5-6 දෙනෙක් මේ ඉන්නවා. ඉතින් මේවට හුරු වෙන්න ඕන. ඉතින් ලංකාව වගේ නෙමෙයි. ඒ විතරක් නෙමෙයි Taman තේරුම් ගන්න ඕන. ලංකාව වගේ මේ නිමාඩු ඒ රටවල නැහැ. වැඩ කරලා සතියේ එක දවසක් නිමාඩුවක් ගන්න ඕන. Tamanට අසනීපයක් වුණා පිටිපස්සෙන් ඉන්ජෙක්ෂන් එකක් ගහනවා පහුවෙන්ද වැඩට යන්න. මෙන්න මේ ටික තේරුම් ගන්න. අමු කට්ටක් කන්න තියෙන්නේ. ඉතින් ආයතනයකට ගියා වැඩ කරලා තේ ටිකක් පීලා හරි මොකක් හරි ෆ්‍රී ටයිම් එකක් හම්බුණා නම් තේ ටික පීලා කයිය ගන්න බෑ. ආයි නැවත වැඩ කරන්න ඕන. ටයිමින් එකට වැඩ කරන්න ඕන. නිමාඩු ගන්න බෑ. දුක් විඳින්න ඕන. ආයතනෙ මේක කැපවීමක් කරන්න ඕන. බබ්බු නිකන් උරතල් බබ්බු ආයතන වල තියාගන්නේ. උපරිම වැඩ ගන්න. මේවට උරු වෙලා නැහැ අපේ ලංකාවේ තරුණියෝ. එහෙම වැඩ කරලා උරු නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඩුබායි එමරස් එකට ගිය ගාම ටික කාලයක් වැඩ කරලා අන්න ලංකාවට නැවත එනවා. මැච් එකක් ගහන්න බෑ. මොකද නිකන් ඉන්න බෑ. ඒ රටවල් වලට ගිහින් අපේ රටේ වරි. අපේ රටේ මිනිස්සු වැඩි හරියක්ම වැඩ කරනවට වඩා කාලා බීලා ගෙවල් වලට වෙලා නිකන් ඉන්න එක තමයි කරන්නේ. ආයතනයකට ගියා ඒ මිනිස්සු වැඩි හරියක්ම කරන්නේ නිකන් ඉන්න එක. වැඩ කරන ප්‍රමාණය අඩුයි. ඒ නිසා තමයි අපි රටක් හැටියට තාමත් දුප්පත් වෙලා තියෙන්නේ. රටක් හැටියට අපි තාමත් අද මේ තත්ත්වයෙන් ඉන්නේ. අපි වැඩ කරන්නේ පිට රටකට ගියොත් රෝහලකින් බෙහෙත් ගන්න ගියොත් සල්ලි දීලා බෙහෙත් ගන්නවා. අපේ රටේ රෝහල් වලට ගියොත් නිකන් බෙහෙත් ටික හම්බෙනවා. හැමදේම නිකන් අපිට හම්බ වෙනවා. ඒ රට තුල නිකන් කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. හැමදේම හම්බ කරලා Taman සල්ලි වියදම් කරලා ගන්න ඕන. කිසිම පහසුකමක් Tamanට නිකන් හම්බෙන්නේ නැහැ. ඔක්කොම අපි සල්ලි දීලා ලබා ගන්න ඕන. අපේ රටේ මේ හැමදේම අපිට නිකන් හම්බෙන්නේ. නිකන් කාලා බිලේ ඉන්න જાතියක් හැටියට අපි හැමදාම එක තැන ඉන්නවා. අපේ රටේ මිනිස්සු වැඩ කරන්නේ කම්මැලියෝ. අපේ රටේ මිනිස්සුන්ට පිට රටකට ගිහින් වැඩක් කරලා ගේමක් ගන්න බෑ.
එහෙම කම්මැලි කමක් නැතුව වැඩක් කරන්න පුළුවන්. අන්නේ මිනිහට පුළුවන් ඩුබායි වල ගිහින් මැච් එකක් ගහන්න, ගේමක් ගහන්න. මෙන්න මේ කියන කරුණ ටික ඔළුවට ගත්තොත් අන්නේ පුද්ගලයාට පුළුවන් ගේමක් ගහන්න. එහෙම නැතුව ඒජන්සි කාර්යයකට බෑ රට යවන මිනිස්සයාගේ අනාගතය හදන්න. අපේ ලංකාවේ මිනිස්සු හිතන් ඉන්නවා ඒජන්සි කාර්යයකට පුළුවන් කියලා රට යවන මිනිස්සයාගේ අනාගතය හදන්න. ඒජන්සි කාර්යයකට පුළුවන් ඉන්නේ රට යවන්න විතරයි. ඒ මිනිස්සයා ගැන ටික හොයලා බලන්න පුළුවන්. එච්චරයි කරන්න පුළුවන්. ඒකට වඩා දෙයක් කරන්න බෑ. තමන්ගේ අතේ තමයි තියෙන්නේ. තමන් දෙයක් ඉගෙනගෙන දියුණු වෙන එක. තමන්ගේ අතේ තමයි තමන් ගන්න මැච් එක තියෙන්නේ. අන්න ඒක අපේ ලංකාවේ තරුණ තරුණයන්ට ඔළුවට ගන්න කියන එක කාරණේක මතක් කරනවා.